හායි ළමයි කොහොමද ඔයාලට? ඔයාලා මේ වීඩියෝ එක බලනකොට අවුරුද්ද සමරලා ඇති එහෙමත් නැත්නම් අවුරුද්දට සූදානම් වෙනවා ඇති. ඉතින් මම නම් ගෙදර ආවේ කැම්පස් එකේ ඉඳන් අප්‍රේල් 12 වෙනිදා. එනකොට අම්මා කෑම හදලා ඒ වගේම ගෙදර අස් කරලා තිබුණා. මට තිබුණේ ගෙදර අයියලා අක්කලා අම්මලා තාත්තලාත් එක්ක අවුරුද්ද සමරන්න විතරයි. අක්කලා නංගිලා ඔක්කොම උන්ට පදිනවා. අපිත් අපිත් යමු. ඔයාලා සමහර විට දන්නවා ඇති මට අයියලා දෙන්නෙකුයි අක්කලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. තාත්තා ඉතින් අපි කාලෙකට සැරයක්නේ හැමෝම එකට මොන ගහන්න ගෙදර. ඉතින් අපි හැමෝටම පදින්න ඔන්චිල්ලාවක් හදලා දුන්නා. අපේ ගෙදර පළතුරු ගස් ගොඩාක් තියෙනවා. ඒ එක පළතුරු ගහක, ඒ කියන්නේ රඹුටාන් ගහක තමයි අපිට මේ ඔන්චිල්ලාව බඳලා දුන්නේ. එතනට මුළු ගමම පේනවා. හරිම ලස්සනයි. ඒ රඹුටාන් ගහේ අත්තක් අපේ මිදුලට පාත් වෙලා තියෙනවා. ඒකේ තමයි ඔන්චිල්ලාව බැන්දේ. මානු විතරද ඔන්චිලි පදින්න හටෝ? ඔයා විතරයි නංගි ඔන්චිලි පදින්නවද? ඔයත් එන්න. එයා මෙහෙම ඇඳලා නෑනේ. ඒකට කවවත් මේ දැන් තව ලෑස්ති වෙන වෙලාවක් නෑ. ඔයත් කොහොමම එන්න. ඔයත් එන්න. අපි කට්ටියත් එක්කම ඊට පස්සේ මාරුවට ඔන්චිලි පැද්දා. ඇත්තටම අවුරුද්ද දවසේ අපි ගෙදර කට්ටිය ගොඩක් සතුටින් ගොඩක් කාලෙකින් මීට් වෙලා ගොඩක් දේවල් කතා කර කර ගොඩක් සතුට වුණා. මේ අප්‍රේල් 13 වෙනිදා. ඔන්චිලි පැද්ද ඇති නේද? ඔව් නේද දෝනේ. පොඩි පඩගින්නකුත් වෙනවනේ. ඒකනේ කුස්සිය පැත්තෙන් අස සොඳකුත් එනවා. අපි යන්න එහෙනම් ඒ පැත්තට යමු. අපි දවල්ට කෑම කාලා හිටියට දවසේම ඔන්චිලි පැදපු නිසා හවස් වෙද්දිත් ගොඩක් බඩගිනිනවා. ඒ නිසා අපි ආයෙමත් හවස 5ට විතර කෑම කෑවා. ඊට පස්සේ අයියලා අක්කලා අම්මා තාත්තත් එක්ක අපි මේ විදිහට හස්කෝර යවුවා. ඉතින් මේ තමයි නොනගතේ උදාවීම 8:57ට මේ විදිහට අපේ ගෙදර තියෙන්නේ ටිකක් කන්දක. ඒ නිසා ගමේම රතිඤ්ඤ පත්තු කරනවා අපිට ඇහෙනවා. අපි ගෙදර හැමෝම කතා වෙලා හිටියේ නොනගතේ වෙලාවේ පන්සල් යනවා. ඒ වුණාට එදා රෑ ගොඩක් වැස්සා. ඒ නිසා අපි ගෙදර බුදුන් වැන්දා. ඊට පස්සේ පොඩි අක්කයි මමයි නංගි මේ විදිහට සින්දු ටිකක් දාලා ටිකක් රෑ වෙනකන් ඩාන්ස් කළා. මොකද අපේ ගෙදර කට්ටිය ගොඩක් කාලයකට පස්සේනේ එකට හම්බ වෙන්නේ. ඉතින් අපි ගොඩක් සතුටින් ඊට පස්සේ ඩාන්ස් කරලා ඉවර වෙලා මේ විදිහට නිලාකූරු පත්තු කළා. ඊට පස්සේ අප්‍රේල් 14 අලුත් අවුරුද්ද උදා වුණාට පස්සේ මේ විදිහට දීපගිනි මොලවලා කිරි උතුරවල අපි අවුරුදු චාරිත්‍ර සිද්ධ කළා. පාන්දර අපි මේ විදිහට කොහාට කෑම තියලා ආහාර අනුභවයට සූදානම් වුණා. සුබ දවසක් වේවා.